හායි යාළුවනේ ඉතින් මම අද කතා කරන්න යන්නේ මිලිඇම්පියර් 50000ක පවර් බැංක් එකක් ඔයාලට 7400ක් වෙනි පොඩි මුදලට ගන්න පුළුවන් මේක ඔයාලට වාරයක 4කින් ගිහම 3කින් මේ මිලදී ගන්න පුළුවන් කොකෝ පේමන්ට් හරි ෆයිසර් හරි තියෙනවනම් ඉතින් අපි දැන් මේ වීඩියෝ එක ගිහිල්ලා බලමු මොන වගේද ඔයාලට ට්‍රිප් එකක් එහෙම යනවා හුඟක් වැදගත් වෙනවා මේක මිලිඇම්පියර් 50000 කියන්නේ ඒක සාමාන්‍ය ග්‍රෑම් 500කටත් වැඩිය බරක් තියෙනවා හරි මම ඔයාලට දැන් අන්පොස් කරලා පෙන්නන්න මම NV shop කියලා Facebook page එක හරහා තමයි ගෙන්න ගත්තේ. හරි අපි දැන් බලමු මේකේ තියෙන විස්තර ටික. හරි අපි බලමු Asper 50000 power bank එක box එකේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් box එක මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. Asper band දෙන 50000ක් large capacity කියලා 100 satisfied guarantee කියලා තියෙනවා. 50000 දෙනවා මේ charger power bank එකේ photo එකක් තියෙනවා. ඒ වගේම තියෙනවා power bank කියලා තියෙනවා 22.5 5V max all in one support කරනවා PD fast charging support කරනවා ඒ වගේම 2 output cable එකක් තියෙනවා කියලා තියෙනවා මේ දකුණු අත පැත්තට ගියන් පස්සේ අපිට පාට දෙකකින් බලා ගන්න black සහ white තියෙනවා කියලා මේ පැත්තෙත් අපිට බලා ගන්න පුළුවන් ලොකු දෙයක් නෑ මේකේ තියෙන ෆොටෝ එක සහ තියෙන දේවල් ටික බලා ගන්න පුළුවන් උඩන් මුකුත් නෑ අපි දැන් මේක unbox කරගෙන බලමු ඔයාලට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් මේ හොඳට පැක් කරලා ඒවල තිබුණා ඒගොල්ලෝ බලමු. ඉතින් මුලින්ම කියන්න ඕනේ යාළුවා මට හොඳ සර්විස් එකක් දුන්නා දවස් 3ක් ඇතුළත වගේ ගෙන්නලා දුන්නා. මොකද මට ඉරුදසෙන් වෙච්ච හින්දා සමුද මට මේ ගෙන්නලා දුන්නා. මං ගිහිල්ලා තමයි අරගත්තේ. මොකද මට ගන්න බැරි වෙච්ච හින්දා ඒගොල්ලෝ ගලා ෂොප් එකේ තියාගෙන තිබුණා. ඩිලිවරි ෂොප් එකේ. ඉතින් හරි අපි දැන් මේක අන්බොක්ස් කරගත්තා. අපි දැන් ඉස්සරහට කතා කරමු. ඉතින් ඔයාලට කියන්න ඕනේ මේක පට්ටම බරක් තියෙන්නේ ග්‍රෑම් 500කටත් වැඩිය කිලෝ එකක් වගේ මං හිතුව විතර බරක් තියෙනවා. එන්න ලොකු බරක් තියෙනවා. අපි කොහෙත් අරන් යන ගොඩක් අපහසුයි. අපිට මේකටම මේ කේබල් 3ක් එනවා. මේක එක කේබල් එකක් තියෙන්නේ මේ පවර් බැංක් එක charge කරන්න. අනිත් කේබල් දෙක තියෙන ෆෝන් charge කරනවට වෙනම separate ගහ ගන්නත් පුළුවන්. ඉතින් දැන් මේක unbox කරගත්තාන් පස්සේ මේකේ තියෙන මේ කළු පාට එකක් තමයි මං ගෙන්නගෙන. ඉතින් අපි බලමු මේකේ තියෙන දේවල් මොනවද ඒක ඇතුලේ මේ පවර් බැංක් එකේ මොන වගේ දේවල්ද තියෙන්නේ කියලා. ඔයාලට අනිවාර්යෙන් ගොඩක් දුර ගමනක් යනකොට මේ දෙයක් අනිවාර්යෙන් ඕන වෙනවා. ඒකින්ද හරි දැන් වීඩියෝ එකට කියලා ලිස්ට් එක කතා කරමු. හරි අපි බලුවොත් මේක එල්ලගෙන යන්න කැලලක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා output දෙකක් 1යි 2යි type A 2යි type C 1යි output තියෙනවා. ඊට පස්සේ මේ පැත්ත බලුවම පස්සේ අපිට කේබල් 3ක් බලා ගන්න පුළුවන්. මේ කේබල් තුනම charging වලට තමයි තියෙන්නේ. මේක type A එකක් මේක මම හිතන්නේ මේක charging ෆෝන් එක charge කරන්න තියෙනවා ඇති. ඊට පස්සේ මේක තමයි lightning එක සහ type C එක. ඊට පස්සේ මේ පැත්තේ ගියම අපිට on off button එක බලා ගන්නවා. ඒක ගියම පස්සේ මේ 75ක් charger එක තියෙනවා කියලා අපිට සඳහන් කරලා දෙනවා. ඊට පස්සේ මේ පැත්තට ගියම පස්සේ Asper band එකේ logo එක තියෙනවා. ඉතින් අපි දැන් මේක හොඳ බරක් තියෙන සාමාන්‍ය ග්‍රෑම් 500ක් විතර හොඳ බරක් තියෙනවා. අපි මේක පාවිච්චි කරලාම තමයි බලන්න වෙන්නේ මොන වගේද මේකෙදි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් සුපිරි රුපියල් මිලියම්පියර් 50000ක් යන හොඳ ගමනක් යනකොට අරන් යන්න පුළුවන්. ටිකක් දුර ගමනක් යන දවස් දෙක තුනක් උනත් කරන්ට් එක තියාගන්න පුළුවන්. හොඳ ගානක 50000 කියන මගේ ෆෝන් එක සමහරට 7-8 පාරක් විතර charge කරගන්න පුළුවන්. ඉතින් අපි මේක chargerයට ගහලා බලමු. හරි අපි දැන් මේක chargerයට ගහලා බලමු. ඉතින් මුලින්ම chargerයට ගහමු ඔයාලට බලා ගන්න පුළුවන් notification panel එකේ fast charging කියලා පෙන්වනවා. මම ඒක පේන්නේ නැති හින්දා ඔයාලට මේක screen එක off කළත් ගායප ගහලා පෙන්වන්න. හරි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මේක ගැහුවම පස්සේ ඔය පෙන්වන්නේ fast charging කියලා පෙන්වනවා. ඒ කියන්නේ මේක 20.5 fast charging support කරනවා. හරි අපි දැන් power bank එක charge කරන්නේ කොහොමද කියලා බලමු. මෙතන තියෙන ඒ charger එකක් ඒකෙන් තමයි charge කරන්නේ. ඔයාලට මේ power bank එක ඕන නම් මේ මම පල්ලෙන් contact details දාලා තියෙනවා. මේක ඔයාලට වාරික 4කින් මිලදී ගන්න පුළුවන්. 5 හරහා කොකෝ හරහා වාරික 3කින් මිලදී ගන්න පුළුවන්. මේ 7500 වෙන මේ ක්‍රිස්මස් එකේ හින්දා. ඉතින් ඔයාලට මේක ඉක්මනින්ම ක්‍රිස්මස් එකේ ඉන්න මල්ලි ඉක්මනට මිලදී ගන්න කියලා මම කියනවා. ඉතින් මම මේක තව ටික දවසක් බලලා හොඳයිද කියලා බලලා මම ඔයාලට අනිවාර්ය වීඩියෝ එකක් අරගෙන එන්නම්. හරි ජය වේවා. thank you මගේ channel එක subscribe කරගෙන යන්න.